හරි ළමයි ආයුබෝවන් ඔයාලා හැමෝටම අපි අද කතා කරන්නේ ඩේටාබේස් කියන කොටස. හරිද? ඔයාලගේ O level සිලබස් එකේ හරිද 10 වසරේ තියෙන ලේසිම පාඩමක් මේක. මොකද මම එහෙම කියන්නේ පොඩි කරුණු ටිකකින් ඔයාට අනිවාර්යෙන් O level paper එකේ එන මේ ප්‍රශ්නට හම්බෙන සම්පූර්ණ ලකුණු ඔයාට ගන්න පුළුවන්. හරිද? මේකට සාමාන්‍ය ලකුණු 15ක් වගේ වෙන් වෙනවා O level paper එකේ. O level paper එකේ ලකුණු 15ක් නිකන් ඉඳලා ගන්නවා වගේ වැඩක් තමයි මේක. අයි මම එහෙම කියන්නේ මේක එච්චරටම ලේසි වැඩක්. හරිද? ඩේටාබේස් කියන කොටස. හරි එහෙනම් අපි බලමු කොහොමද ඩේටාබේස් පාඩම කොට දාගන්නේ කියලා. අද මේ වීඩියෝ එකකින් මම ඔයාලට කතා කරන්නේ ඩේටාබේස් වල ඔයාගේ පේපර් එකේ ලියා ගන්න ඕන කරන දැනුම. හරිද? හැබැයි ඔයා ඇත්තටම ඩේටාබේස් ඉගෙන ගන්නවා නම් ඔයාට ප්‍රැක්ටිකලි ඩේටාබේස් එකක් හදන්න ඕන කරන දැනුම තියෙන්න ඕන. ඇක්සස් වේවා ඔයා SQL පාවිච්චි කරලා හරි ඔයා ඩේටාබේස් එකක් හදනවා නම් ඔයා ඩේටාබේස් පුළුවන් කියන්නේ ඔයාට ඩේටාබේස් එකක් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. හරිද? සාමාන්‍යයෙන් ඔයා දැන් දන්නේ නැහැ ඩේටාබේස් මොන වගේ තැන් වලද පාවිච්චි වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔය වෙබ් පේජ් එකක් හදන තැනේ ඉඳලා හරියද වෙබ්සයිට් ලින්ක් කරන තැනේ ඉඳලා වෙබ්සයිට් වල ලොගින් සේව් කරලා තියෙන තැන සහ වෙබ්සයිට් එකේ තියෙන දේවල් සේව් කරලා තියෙන හැම දෙයක්ම ඩේටාබේස් වලට කනෙක්ට් වෙලා තමයි තියෙන්නේ. ඔය මම එක පැත්තක් විතරයි කිව්වේ. තව ඩේටාබේස් හැම පැත්තටම ඕන වෙනවා දත්ත ගබඩා කරලා තියන්න. මේ පාඩමේදී කතා කරන්නේ සාමාන්‍යයෙන් ඔයාට පේපර් එකේ O level තියෙන ඩේටාබේස් ගාන හදා ගන්න ඕන කරන කොටස විතරයි. හරිද? අපිට මේ පාඩම හරිම ලස්සනට කතා කරන්න පුළුවන්. ඔයාලට ප්‍රැක්ටිකල් කරලා පෙන්නන්න පුළුවන්. හැබැයි අපි මේ වෙලාවේ පේපර් එකට ලෑස්ති වෙන එක තමයි කරන්නේ. හරිද? මේක මගේ තියරි පන්තියක් නෙමෙයි. මම ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා විතරයි කොහොමද මේ පේපර් එකේ එන ප්‍රශ්න ටික ලියා ගන්න කියලා. ඒකට ඕන කරන බේසික් දැනුම අපි කතා කරමු අද දවසේ ඇතුලේ. හරි. එහෙනම් ළමයි ඩේටාබේස් එකක් කියන්නේ මොකක්ද? මම ඔයාලගෙන් අහනවා ඩේටාබේස් එකක් කියන්නේ මොකක්ද? දැන් මම හැම වෙලාවෙම කියනවා වගේ ඔයාලා තව මාස ගානක එක්සෑම් එක ලියන්න ළමයි පාඩිවල මේ පාඩම දෙපාරක් තුන්පාරක් හරි වාර විභාගයට කලින් හරි නිකන් බලාගෙන හරි ගිහලා ඇති. මොකදම දන්නේ නැති කට්ටියක් ඉන්න පුළුවන්. හැමදේම දන්න කට්ටියක් ඉන්න පුළුවන්. හැමදේම දන්න කට්ටිය පොඩ්ඩක් මේක රිවයින්ඩ් එකක් විදියට මතක තියාගන්න. මේ වීඩියෝ එක රිවිෂන් එකක් විදියට පොඩ්ඩක් නිකන් අහගෙන යන්න ස්පීඩ් දාලා අනිත් කට්ටිය මුලින් ඉඳන් පොඩ්ඩක් අහගන්න මේක හරියට අහගෙන ඊට පස්සේ ඔයාලට ලකුණු 15ක ප්‍රශ්නයක් කරගන්න පුළුවන්. හරි. එහෙනම් මම ආයෙ අහනවා වගේ මේ ප්‍රශ්නේ මොකක්ද ඩේටාබේස් එකක් කියලා කියන්නේ? ඩේටාබේස් කියන එකේ සිංහල තේරුම දත්ත සමුදාය. සමුදායක්. සමුදායක් මොකද සමුදායක් කියන්නේ? දත්ත එකතුවකට. හරිද? ඔන්න ඕකට තමයි ඩේටාබේස් එකක් කියලා කියන්නේ. හරි. එහෙනම් මෙන්න මේ ඩේටාබේස් කියලා කියන්නේ දත්ත එකතුවකට නම් මේ පාඩමේදී මේ පාඩම විතරක් නෙමෙයි හරිද? ඩේටාබේස් මේ කතා කරද්දී ඩේටාබේස් අපිට ක්‍රම දෙකකට හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපේ දත්ත ටික කොලයක ලියලා එහෙම නැත්නම් පොත්වල ලියලා දත්ත ගබඩා කරලා තියන්න පුළුවන්. ඔය එක ක්‍රමයක්. අනිත් එක තමයි පරිගණකයත් එක්ක එකතු වෙලා අපිට පුළුවන් දත්ත සමුදාය පරිගණකගත. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනිකව හදාගෙන යන්න පුළුවන් දත්ත සමුදාය. එහෙනම් ඔන්න දත්ත සමුදාය කොටස් දෙකකට අපිට හදන්න පුළුවන්. එකක් අත්තිරු ක්‍රමයට හදන්න පුළුවන්. අනිත් එක අපිට පරිගණකයෙන් ඉලෙක්ට්‍රොනික විදියට දත්ත සමුදාය පවත්වාගෙන යන්න පුළුවන්. හරිද ළමයි? හරි. එහෙනම් අපි ඔක පට් ගාලා පොයින්ට් එකක් විදියට ලියාගමු. හරි ළමයි. එහෙනම් ඩේටාබේස් කියලා කොටස් දෙකක් තියෙනවා. ඩේටාබේස් අපිට හදන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. දත්ත සමුදාය ඒ කියන්නේ ඩේටාබේස් හරි. එහෙනම් ඩේටාබේස් ආකාර දෙකක් තියෙනවා. එකක් අත්තිරු ක්‍රමය, අනිත් එක ඉලෙක්ට්‍රොනික දත්ත සමුදාය. අපිට මම ලියන්නම් හරි අත්තිරු ක්‍රමය අනිත් එක ඉලෙක්ට්‍රොනික ක්‍රමය. හරිනේ ළමයි. අර නිකන් එක්වර බලන්න මට මේක පැහැදිලි කරන්න ඔයාලට ගියේ පොඩි වෙලාවයි. හැබැයි මේක ලියන්න ගියාම අපිට තව පොඩි වෙලාවක් යනවා. හරි. එතකොට ළමයි මේ ඩේටාබේස් එක ප්‍රයෝජන මොනවද? ඇයි අපි මේ ඩේටාබේස් එක පවත්වාගෙන යන එකේ වාසිය මොකද? කියන වාසිය නැත්නම් ප්‍රයෝජනය මොකක්ද? හරි. අපි බලමු. සාමාන්‍යයෙන් අපි මේ පේපර් එකට ફોකස් කරන හින්දා මම ඔයාලට කරුණු දෙකක් කියන්නම්. එකක් තමයි අපිට දත්ත විශාල වශයෙන් තැන්පත් කරන්න පුළුවන් මේකෙදි.
දත්ත විශාල වශයෙන් තැන්පත් කළ හැකිය. ඊට පස්සේ තැන්පත් කළ දත්ත ඉක්මනින් අපිට ගන්න පුළුවන්. දත්ත අපිට ගොඩක් තැන්පත් කරන්න පුළුවන්. ඒ වගේම තැන්පත් කරපු දත්ත ඉක්මනට ගන්න පුළුවන්. ඔක තමයි මෙන්න මේ. ඒ කියන්නේ ඔයා තේරෙනවනේ අපි විශ්ලේෂණය කරගන්න අපිට ලේසි. ඈ අපි වෙනම ඒක තියෙන්නේ ඒ කොටසේ විතරයි. ඒකෝර අපිට ඉක්මනට ගන්න පුළුවන්. හරි. තැන්පත් කළ දත්ත පහසුවෙන් හා ඉක්මනින් ලබාගත හැකි වීම. ඉක්මනින් ලබාගත හැකි වීම. හරි. ඔය තියෙන්නේ මොනවද? දත්ත සමුදායක ප්‍රයෝජන. ඒක ඉලෙක්ට්‍රොනික වේවා, අප්තිරු ක්‍රමයේ වේවා ප්‍රයෝජන ගැන තමයි අපි මේ කතා කරේ. හරි ළමයි. එහෙනම් දත්ත සමුදායක් අත්තිරු ක්‍රමයටත් ඉලෙක්ට්‍රොනික ක්‍රමයටත් පවතින්න පුළුවන්. දත්ත සමුදායක ප්‍රයෝජන තමයි අපිට එකවර විශාල දත්ත ප්‍රමාණයක් තැන්පත් කරන්නත් පුළුවන්. ඒ වගේ මේ තැන්පත් කරපු දත්ත ඉක්මනින් සහ පහසුවෙන් ලබා ගන්නත් පුළුවන් වෙනවා. එතකොට විශ්ලේෂණයට පහසු වෙනවා. ඔය වගේ කරුණු කීපයක් තියෙනවා. හරි. ඊළඟට අපි බලමු ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක තියෙන වාසි මොනවද කියලා. එහෙනම් ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක තියෙන වාසි මොනවද කියලා තමයි අපි දැන් කතා කරන්නේ. මම ලියන්නම්. ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක වාසි. මේකෙදී දත්ත ආචයනය සඳහා දත්ත ආචයනය කියලා කියන්නේ ගබඩා කිරීම. දත්ත ආචයනය සඳහා කුඩා භෞතික අවකාශයක් අවශ්‍ය වීම. කුඩා භෞතික අවකාශයක් තමයි ඕන වෙන්නේ. මේක පේපර් වල අහලා තියෙන එක මම මේ පොයින්ට් එකක් විදිහට දෙන්නේ. දත්ත ආචයනය සඳහා කුඩා භෞතික අවකාශයක් අවශ්‍ය වීම. ඒ කියන්නේ ළමයි ඔයා හිතන්න සම්පූර්ණයෙන් ඔයා අර ලිපි ගොනු තියාගෙන පොළවල ලියලා පොත්වල ලියලා ඒක කොහේ හරි ගබඩා කරලා තියෙනවට වැඩිය හරිම පොඩි ස්පේස් එකක් තමයි මේකට යන්නේ. හරිනේ? අන්න ඒක තමයි මේකේ ඒ අර්ථය ගන්නත් පුළුවන්. හරිද? තව අර්ථ තියෙනවා. දැනට ඔක මතක තියාගන්න. හරිනේ? පේපර්ස් වල හම්බෙද්දී අපි තව බලමු මොන වගේ අර්ථ තව තියෙන්නේ කියලා. හරි. ඊට පස්සේ පිටපත් ලබා ගැනීමේ පහසුව. ඔයා දන්නවා හાર્ඩ් කොපීස් වල print out එකක් එහෙම ගන්න ගියොත් කොළ 100ක් තියෙනවා නම් ඒකේ ලොකු වියදමක් යනවා ඒකට. හැබැයි මේකෙදි control C ඔබලා control V ඔබන්න විතරනේ තියෙන්නේ. එතකොට නිකම්ම ෆොටෝකොපි එක වදිනවා. ඒ කියන්නේ කොපියක් හැදෙනවා. නම් පිටපත් ලබා ගැනීමේ පහසුව. පිටපත් ලබා ගැනීමේ පහසුව. තව අපි ලියාගමු තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. ඒ කියන්නේ අර ෆයිල්ස් වල තියෙනවට වැඩිය ඇත්තටම මේකේ data හොයන්න අපිට හරිම ලේසි. සර්ච් කරලා ගන්නත් පුළුවන්. සාමාන්‍ය PDF එකක මොකක් හරි නමක් හොයාගන්න ඉන්ඩෙක්ස් එකක් හොයාගන්න සර්ච් කරන්න පුළුවන්. අන්න ඒ වගේ හරිම ලේසි. හරිද? එහෙනම් ඒකට කියනවා තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. තොරතුරු සෙවීම වඩා කාර්යක්ෂම වීම. ඊට පස්සේ දත්තවල ස්වායත්තතාවය. දත්තවල ස්වායත්තතාවය. හරිලම. එතකොට මේ ස්වායත්තතාවය කියලා කියන්නේ නිකන් ස්වාධීන වගේ අදහසක්. හරිද? ස්වාධීන ස්වායත්ත. හරි. ඔන්න ඕකෙදි කියන්නේ මෙන්න මේ ඩේටාබේස් එක සහ ඔයා ඒ ඩේටාබේස් එක උපයෝගී කරගන්න පාවිච්චි කරන මෘදුකාංගයක් තියෙනවා මොකක් හරි. හරිද? මෙන්න මේ ඩේටාබේස් එක ස්වාධීන කියලා ස්වාධීන වගේ අදහසක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ
නිකන් ඩේටාබේස් එකේ දත්තයක් වෙනස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඩේටාබේස් එකේ දත්ත වෙනස් කරන්න පුළුවන් වෙන කිසිම දෙයකට හානි වෙන්නේ නැතුව. ඔන්න ඔය වගේ අදහසක් තියෙන. හරිද? එහෙනම් ස්වායත්තතාවය කියලා කියන්නේ ඒක ස්වාධීන වගේ අදහසක් මතක තියාගන්න. හරි. එහෙනම් දත්ත සමුදායක වාසි ඔය ටික තමයි. තව තියෙනවා. හරිද? දැනට ප්‍රදාන කරන ටික විදිහට ඔය ටික මතක තියාගන්න. හරි. ඊට පස්සේ අපි කතා කරනවා දත්ත සමුදායක ලක්ෂණ. ඔය ටිකත් අපි කතා කරලා ඉවර කරමු. දත්ත සමුදායක ලක්ෂණ. දත්ත සමුදායක ලක්ෂණ ගත්තහම සාමාන්‍යයෙන් දත්ත සමුදායක ලක්ෂණ ගත්තාම දත්ත ගත්තාම අනිවාර්යෙන් නිවැරදි වෙන්න ඕනි. හරිද? වළංගුතාවයේ තියෙන්න ඕනි දත්ත. කියන්නේ දත්ත නිවැරදි වෙන්න ඕනි. ඊට පස්සේ තව විශේෂ දේවල් විදිහට දත්ත සමතරික්තතාවයෙන් වියුක්ත වෙන්න ඕනේ. සමතරික්තතාවය කියන්නේ මොකක්ද? සමතරික්තතාවය කියලා කියන්නේ එක සමාන කියන අදහස. එහෙනම් එක සමාන දත්ත මේ ඩේටාබේස් වල තියෙන්න බෑ. එකම දත්තය දෙපාරක් යෙදිලා තියෙන්න බෑ කියන එක තමයි ඔය කියන්නේ. එහෙනම් දත්ත සමතරික්තතාවයෙන් තොර වෙන්න ඕනේ. වියුක්ත වෙන්න ඕනේ. හරි. දත්ත සමතරික්තතාවයෙන් වියුක්ත බව. දත්ත සමතරික්තතාවයෙන් වියුක්ත බව. ඊට පස්සේ කාර්යක්ෂමතාවය වැඩි වෙන්න ඕනේ. කාර්යක්ෂමතාවය වැඩි වීම දත්ත සමුදායක ලක්ෂණයක්. කාර්යක්ෂමතාවය වැඩි වීම. එතකොට තමයි මේ සමතරික්තතාවයෙන් වියුක්ත වීමටම වගේ කියනවා දත්ත සංගතතාවයෙන් යුක්ත වෙන්න ඕන කියලා. හරිද? ඒ කියන්නේ එක සමාන දත්ත යෙදෙන්න බෑ කියන එක තමයි ඔය සංගතතාවයෙන් යුක්ත වෙන්න ඕනි කියන එකේ අදහස. ඊට පස්සේ දත්ත මම කලින් කිව්ව එක දත්තවල නිර්වද්‍යතාවය වැඩි වෙන්න ඕනේ. දත්ත සමුදායක ලක්ෂණ තමයි දත්තේ නිර්වද්‍යතාවය ඉහළයි. නිර්වද්‍යතාවය ඉහළයි. ඒ වගේම දත්ත වළංගුතාවය පැවතීම දත්තවල වළංගුතාවය පැවතීම වගේ අදහසක් ගන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද? දත්තවල වළංගුතාවය පැවතීම. මෙන්න මේ වළංගුතාවය කියලා කියන්නේ අපිට පුළුවන් ඩේටාබේස් එකකට දත්ත යම්කිසි කැටගරිස් යටතේ ඇතුල් කරන්න. ඒ කියන්නේ ඔයා බලන්න අපිට පුළුවන් ටෙක්ස්ට් එකක් දෙනවා නම් අපිට ඒකට වෙනම කැටගරි එකක් තියෙනවා වාචා වගේ පාවිච්චි කරන්න පුළුවන්. ටෙක්ස්ට් එකක් නම් ඒක ඒ ටෙක්ස්ට් එක මොන ටෙක්ස්ට් එකක් වෙන්න ඕනද? ඒක ෆ්ලෝට් නම්බර් එකක් වෙන්න ඕනද? ඒක දශම ස්ථාන වලට තියෙන්න ඕනද? එහෙම නැත්නම් පූර්ණ සංඛ්‍යා වලින් තියෙන්න ඕනද? එහෙම නැත්නම් අපි ඇඩ් කරන ඉලක්කම ඩේට් එකක්ද ටයිම් එකක්ද? ඔන්න ඔය වගේ දේවල් අපිට වැලිඩේෂන් එක. හරිද? වළංගුතාවය දත්තවල වළංගුතාවය අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන්නේ. ඒක ඩේටාබේස් වල දකින්න පුළුවන් ලක්ෂණයක්. මේක කියන්නේ අපි ඔය දැන් ටෙක්ස්ට් එකක් දාන්න ඕන තර නම්බර් එකක් දාලා හරියන්නේ නැහැ. ඔයාගේ නම්බර් එක ටයිප් ඔයාගේ ටෙලිෆෝන් නම්බර එක ටයිප් කරන්න තියෙන තැන ගබඩා කරලා තියන්න ඕන තැන නමක් ටයිප් කරන්න ආව නම් හරියන්නේ නැහැ නේ. ඒතකොට ඒ දත්තේ එතන වළංගු නැහැ නේ දත්තේ එතන තියන්නේ. අන්න ඒකට තමයි ඔය වළංගුතාවය පැවතීම කියලා කියන්නේ. හරි. එහෙනම් ඔන්න ඔය ටික තමයි මේ ඩේටාබේස් වල තියෙන තියරි කියලා තියෙන ඔය කොටස් ටික. ඉතින් අර පාඩම් කරගන්න ඕන වගේ දේවල් ටික තියෙන්නේ. ඔන්න ඔය ටික. හරිනම්. එහෙනම් මේ ඩේටාබේස් කියලා කියන්නේම වගු. හරිද? වගු අතර සම්බන්ධතාවයක් තමයි ඩේටාබේස් එකේ තියෙන්නේ. දත්ත සමුදායක් කියලා කියන්නේම වගු අතර තියෙන සම්බන්ධතාවයකට. මේ වගු ඇතුලේ දත්ත ගබඩා කරලා තියෙනවා. ඒ කියන්නේ දත්ත තියෙන්නේ මේ වගු ඇතුලේ. එහෙනම් මේ වගුවක් හරියට අපි අඳුර ගන්න ඕනේ. ඒ වගුවේ තියෙන කොටස් ටික අපි නම් කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හරි. මම පොඩි වගුවක් ඇඳ ගන්නම්. වගුව ඇඳගෙන අපි කතා කරමු වගුවේ තියෙන්න ඕන කොටස් කීපය. හරි මම ඇඳ ගන්නම් වගුවක්.
හරි ළමයි. වගුවක් ඇඳගත්තා. ඊට පස්සේ වගුවක් ගත්තාම වගුවර නමක් තියෙනවනේ. අපි හැමදාම තියෙන එක ගමු. කමක් නැහැ. ස්ටුඩන්ට් කියලා වගුවක් තියෙනවනේ. හරිද? ස්ටුඩන්ට් කියලා වගුවක් තියෙනවා. ඊට පස්සේ ඒ වගුවේ නම තමයි ඔය ස්ටුඩන්ට් කියන වගුව. හරි. ඊට පස්සේ වගුවට අදාළ මේ කොලම් තියෙනවනේ. ඔයා දන්නවා මේ පල්ලෙහාට කියන ඒවට කියන්නේ මොකද්ද? ඒකත් අපි ලියාගෙන යමු. පල්ලෙහාට තියෙන්නේ මොනවද? පල්ලෙහාට තියෙන ඒවට කියන්නේ මොනවද? හරිද? එකක් තමයි මේවා මේ පල්ලෙහාට තියෙනවට අපි කියනවා තීරුවක් කියලා. තීරු. තීරු වලටම ඉංග්‍රීසි වලින් කියනවා අපි කොලම් කියලා. කොලම්ස්. ඒ වගේම වැදගත්ම නම තමයි මේවට අපි කියනවා ශේෂ්ත්‍රයක් කියලා. හරිද? ඩේටාබේස් වලදී පාවිච්චි කරනවා අපි ශේෂ්ත්‍ර කියන වචනය. මේක තමයි මතක තියාගන්න ඕනේ. ශේෂ්ත්‍ර. හරි. එහෙනම් මේ පල්ලෙහාට තියෙන ශේෂ්ත්‍ර එහෙනම් හරහටත් જાතියක් තියෙනවා. මොනවද ඒ හරහට තියෙන්නේ? ඒවට අපි කියනවා මේ තියෙන්නේ පේලියක්. තීරු සහ පේලි. හරි. ඒකත් මතක තියාගන්නකො පේලි කියලා. ඊට පස්සේ මතක තියාගන්න දැන් මේකෙදි පාවිච්චි කරන නම ශේෂ්ත්‍ර වගේනේ. අර මේකටම පාවිච්චි කරන නම ශේෂ්ත්‍රයක් කියලා මේකට පාවිච්චි කරද්දී හරහට තියෙන එක පාවිච්චි කරන්නේ අපි රෙකෝඩයක් කියලා. හරිද? ඔක සිංහලෙන් ලියන්නත් පුළුවන්, ඔක ඉංග්‍රීසි වලින් ලියන්නත් පුළුවන්. මම ඔකට කියන්නම් රෙකෝඩයක් කියලා. රෙකෝඩ. දැන් ওই නම හරියට මතක තියාගන්න බැරි නම් නිකන් බලන්න නිකන් හරිද? මේ වගේ එකක්. රෙකෝඩ්. හරිද? රෙකෝඩ්. හැදෙනව නේද? හැදෙනවා කියන්නේ හරහට නේ. රෙකෝඩ්. හරිද? ඔන්න එහෙනම් මෙන්න මෙහෙම පැත්තට තියෙන්නේ රෙකෝඩ්. හරිනේ. දැන් එහෙනම් ඔයාලා දන්නවා ශේෂ්ත්‍ර සහ රෙකෝඩ් අඳුර ගන්න පුළුවන්. ශේෂ්ත්‍ර තියෙන්නේ පල්ලෙහාට, රෙකෝඩ් තියෙන්නේ රෙකෝඩ් මේ පැත්තට තමයි තියෙන්නේ. මේ තියෙන්නේ වගුවේ නම. එතකොට මෙන්න මෙහෙම මේ වගුව ඇතුලේ ශේෂ්ත්‍ර නාමයන් තියෙනවා. ඒ ශේෂ්ත්‍ර වලට අදාළ දත්ත තියෙනවා. මෙන්න මෙහෙම දත්ත පේලි එකතු වෙලා තමයි මෙන්න මේ කියන වගුව හැදෙන්නේ. අන්න එහෙම වගු මේ වගේ හම්බෙච්ච වගු කීපයක් එකතු වෙලා ඒව අතර සම්බන්ධතාවයක් ගොඩනැගිලා අපි දත්ත සමුදායක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ දැන් අපිට ඊගාට කතා කරන්න තියෙන්නේ කීස් ටික කතා කරන්න තියෙනවා. හරිද? දත්ත සමුදායක තියෙන මේ යතුරු කීපයක් තියෙනවා. ඒ යතුරු ටික කතා කරන්න තියෙනවා. ඊට පස්සේ ඩේටාබේස් එකක් කොහොමද සම්බන්ධ වෙන්නේ? ඔය වගු අතර සම්බන්ධතාවය මොනවා කියන එක කතා කරන්න තියෙනවා. එතකොට මේ පාඩම ඉවරයි. හරිද? ඔච්චරයි ওই පාඩමේ තියරි එකට කියලා දෙන්නේ. හරි. එහෙනම් මම මුලින්ම යතුරු වර්ග තුනක් තියෙනවා. හරිද? ඒ යතුරු තුන මම කියලා දෙන්නම්. දැන් මේ අපි O level වලට කතා කරන්නේ. හරිද? සාමාන්‍යයෙන් A level වලදී ඔයාලට මේ database වල diagram අඳින්න දෙනවා, double layer diagram අඳින්න දෙනවා. හරිද? extended diagram කොහොම diagram අඳින්න දෙනවා. ඊට පස්සේ diagram එකට අදාළව normalization ඒ කියන්නේ හරියටම මේක හරියට හදන්නේ කොහොමද? ඒ වගේ මේක practically code කරලා හදන්න පුළුවන් වෙන්නත් ඔය ඔක්කොම exam එකේ අහනවා. හරිද? ඒකත් එක්ක බලද්දි මේක සාමාන්‍ය හරියම පොඩි දෙයක්. ඒකින්ද මේකේ ඇති දෙයක් නෑ. හරිම සරලයි. හරිද? ඔයාලට මේක කරගන්න පුළුවන්. ඒකයි මට ඔයාලට කියන්න ඕනේ. හරිනේ? එහෙනම් යතුරු ටික ගැන අපි කතා කරලිමු. ඒකෙදි මුලින්ම මම කතා කරනවා ප්‍රාථමික යතුරු ගැන. ඔයාලා මේවා මේ වෙනකොට අහලා තියෙන්නේ හරිද? මම දන්නවා. සමහර අයට මේක හොඳටම පුළුවන්. ප්‍රාථමික යතුරු. ඔකට ඉංග්‍රීසියෙන් කියනවා අපි primary key කියලා. primary key. primary key එකක් වෙන්න පුළුවන් කාටද? key දැන් ওই key එකක් කියලා කියන්නේ ළමයි මෙන්න මේ වගුවක ශේෂ්ත්‍රයක විශේෂ ශේෂ්ත්‍රයක්. මේ ශේෂ්ත්‍ර 10ක් 15ක් තියෙන්න පුළුවන් වගුවකට. අන්න ඒ වගුවේ ශේෂ්ත්‍රයක් අපි යුනික් විදිහට අඳුන ගන්න තමයි මෙන්න මේ යතුරු පාවිච්චි කරන්නේ. ඒකෙදි ප්‍රාථමික යතුරු කියන්නේ මොන වගේ එකකටද කියලා තමයි දැන් මම ඔයාලට කියන්න හදන්නේ. මෙන්න මේ ලක්ෂණ ටික. හරිද? අපි ලියාගෙනම බලමු මොනවද මේ ලක්ෂණ කියලා. ඒ ලක්ෂණ තියෙනවා නම් ඒක ප්‍රයිමරි කී එකක් වෙන්න සුදුසුයි. ඒ ශේෂ්ත්‍රයේ කොලම් එක. හිස්ව පැවතිය නොහැක. හිස්ව පැවතිය නොහැක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ
කවුරු හරි කොලම් එකක් ප්‍රයිමරි කී එකක් වෙනවා නම් ඒ කොලම් එක ඇතුලේ කිසිම ඩේටා එකක් හිස්ව තියෙන්න බෑ. ඔයා හිතන්න මම මෙන්න මේ තීරුව ප්‍රයිමරි කී කරා කියලා. එහෙනම් මෙන්න මේකේ අපිට හිතන්නකෝ දත්ත දාන්න පුළුවන් කියලා. මේකේ දත්ත මෙහෙම දත්ත හතරක් දාන්න පුළුවන් කියලා හිතන්නකෝ. මේකේ මේ දත්ත හතරෙන් එකක්වත් හිස් වෙන්න බෑ. ඔකට ඉංග්‍රීසියෙන් කියනවා not null කියලා. හරිද? දත්ත නැත්. not null. ඒ කියන්නේ null කියන්නේ හිස්ව තියෙනවා. not null වෙන්න ඕනේ. කියන්නේ හිස්ව පවතින්න බෑ. හරි. එහෙනම් හිස්ව පවතින්නේ නැත්නම් ඔක්කොම පිළිලා නම් අපිට ඒක ප්‍රයිමරි කී එකක් විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ අණු පිටපත් නොවේ. මොකද්ද අණු පිටපත් නොවේ? මොකද්ද අණු පිටපත් නොවේ කියන්නේ? ඒ කියන්නේ ළමයි මෙන්න මෙතනට අපි මේ කොලම් එක ප්‍රයිමරි කී කියලා ගත්තොත් ආපහු සැරයක් අන්න ඒකේ මෙතන තියෙන දත්තය ආයේ මේ කොහෙවත් මේ පේළියේ මේ කොහෙවත් තියෙන්න බෑ. ඒ කියන්නේ මේ කොලම් එකේ ආයේ කොහෙවත් තියෙන්න බෑ. ඒකට තමයි කියන්නේ එකම දත්තේ නැවත නැවත යෙදෙන්න බෑ කියලා. හරිනේ? එහෙනම් ඒක තමයි අණු පිටපත් නොවේ කියලා කියන්නේ. ප්‍රයිමරි කී එක කවදාවත් දෙපාරක් යෙදෙන්න බෑ එකම වගුවේ. ඊට පස්සේ වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්නට තමයි මේ ප්‍රයිමරි කී එක පාවිච්චි කරන්නේ. වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට භාවිතා කරේ. හඳුනා ගැනීමට භාවිතා කරේ. ඒ කියන්නේ ළමයි රෙකෝඩ් එකක් කියලා කියන්නේ මොකද්ද? බලන්න රෙකෝඩ් එකක් කියලා කියන්නේ මෙන්න මේ තීරුවට මේ පේලියට. හරිද? සෝරි තීරුවට නෙමෙයි මෙන්න මේ පේලියට. එතකොට ඔන්න ඔය පේලිය අපිට අඳුර ගන්න පුළුවන්. ඒ කියන්නේ කවුරු හරි ඔයාට මෙන්න මේ තීරුවට අදාළ දේ දුන්නොත්. උදාහරණයක් විදිහට ස්ටුඩන්ට් කෙනෙක් නම් ළමයෙක්ගේ ඉස්කෝලේට ඇතුළත් වීමේ අංකය දුන්නොත් ඒ ළමයා පිළිබඳ සම්පූර්ණ විස්තර ටික ගන්න පුළුවන් නේද? ඒ කියන්නේ ඔයාට ප්‍රයිමරි කී එක දුන්න ගමන් ඔයාට මේ රෙකෝඩ් එකට දාලා සම්පූර්ණ විස්තර ගන්න පුළුවන් වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගැනීමට ප්‍රයිමරි කී එක පාවිච්චි කරනවා කියලා. හරිද ළමයි? හරි. එහෙනම් ඊගාවට බලමු. ඊගාව එක. දැන් කීයක් තියෙනවද ප්‍රාථමික ඇතුළට මෙච්චර ලක්ෂණ තියෙනවද? හරි මේක විතරයි තියෙන්නේ හරිද? අනන්‍ය තීරුවක් හෝ තීරු කිහිපයක් එකතු වී සෑදේ. අනන්‍ය තීරුවක් හෝ තීරු කිහිපයක් එකතු වී සෑදේ. ඒ කියන්නේ මොකක්ද? දැන් මෙච්චර වෙලා මම ඔයාලට කිව්වේ මේ වගුවේ ප්‍රයිමරි කී එක මෙන්න මේ තීරුව න කියලා ගන්න කියලා මම ඔයාලට කිව්වේ. දැන් මම ඔයාලට කියනවා මේ වගුවේ ප්‍රයිමරි කී එක මේ තීරු දෙකම එකතු වෙලා තමයි හැදිලා තියෙන්නේ කියලා. ඇයි එහෙම වෙන්නේ? සමහර වෙලාවට ළමයි අපිට මේ එක තීරුවකින් මෙන්න මේ කියන ලක්ෂණ ඔක්කොම සම්පූර්ණ කරන්න බැරි වෙනවා. අන්න එතකොට අපි කරන්නේ මෙන්න මේ තීරු දෙකක් එකට එකතු කරලා බලනවා. ඒක අහපවු නැවත යෙදෙනවද? not null තියෙනවද? ඊට පස්සේ එකම දේ රිපීට් වෙන්නේ නැද්ද? ඔන්න ඔය කියන කාරණා අපිට ඊටු දත්ත ටික අනන්‍යව හඳුනා ගන්න පුළුවන්ද? ඔන්න ඔය කියන කාරණා අපිට හඳුනා ගන්න පුළුවන්. මේ එක තීරුවකින් කරන්න බැහැ නේද? තීරු දෙකක් හරි එකට එකතු කරලා ප්‍රයිමරි කී එකක් හදනවා. ඔන්න ඔකට කියන විශේෂ නමක් තියෙනවා. හරිද? අන්න ඊගාව කී තමයි අපි ඉතින් කතා කරන්නේ. මං කියවනේ. ඔයාලා මේක දන්නවා. දැන් මේ මතක් වෙනවා මම මේ කියද්දි. ඒක තමයි වෙන්න ඕනේ. හරිද? ඔයා බලන්න ඔයා මේ වීඩියෝ එක 2x දාලා බලුවොත් ඔයාලා රිවිෂන් එකක් විදිහට බලනවා නම් මතක් කරගන්න. ඒ භාගයේ මුළු පාඩමම හරි. හරිද? අන්න එහෙමයි වැඩ කරන්නේ. හරිද? ඔයාලට මේ පාඩම පුළුවන් නම් ඔයාලට බැරි වෙලා එක්සෑම් ළඟ දෙද්දි මේ පාඩම ආයෙ අමතක වුණා කියන්නකෝ. මේක පොඩ්ඩක් ස්පීඩ් දාලා බලන්න විතරයි තියෙන්නේ. හරිද? YouTube එක කරන්නේ ඔච්චරස් ගන්න නෙමෙයි හරිද? සමහර අය ඒ විදිහෙන්න පුළුවන්. ඔයාලා වැඩේ කරගන්න. එහෙනම් ඊගාදක තමයි සංයුක්ත යතුර. ඔයාලට කතා කරන ඊළඟ යතුර සංයුක්ත යතුර. සංයුක්ත යතුර කියලා කියන්නේ ඒකට කියන සිංහල නම. ඒකට කියන ඉංග්‍රීසි නම කොම්පොසයිට් කී. කොම්පොසයිට් කී. එහෙනම් මේකට ලක්ෂණ නැද්ද? තියෙනවා. මොනවද ඒ ලක්ෂණ? වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න මේක පාවිච්චි කරනවා. වගුවක රෙකෝඩයක් අනන්‍යව හඳුනා ගන්න පාවිච්චි කරනවා. ආයේ මේකමනේ. හරි. ඒකම ඊට පස්සේ මොකද? තව මොනවද?
තව තියෙනවා තීරු දෙකක් හෝ වැඩි ගණනක් එක්ව සාධන ප්‍රාථමික යතුර. මොකක්ද ඒ කියන්නේ? තීරු දෙකක් හෝ වැඩි ගණනක් එක්ව සාධන. ඒක ලියාගමුකෝ. තීරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එක්ව සාධන යතුර නෙමෙයි එක්ව සාධන ප්‍රාථමික යතුර. දැන් තේරෙනවා. ඒ මොකද්ද? මේ මෙතන මම කිව්වා තීරුවක් හෝ තීරු කීපයක් එකතු වෙලා ප්‍රාථමික යතුරක් හැදෙන්න පුළුවන් කියලා. හරිද? අන්න ඒ තීරු දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදෙන ප්‍රාථමික යතුර. එහෙනම් සංයුක්ත යතුර වෙන්නේ. සංයුක්ත යතුරත් එහෙනම් ප්‍රාථමික යතුරක්. එහෙනම් එතකොට මේ ඉතුරු දෙකක් හරියනවනේ ප්‍රාථමික යතුරක් කියූප ගමන්. මෙන්න මේ කියුව හින්දාම මේ ලක්ෂණ දෙකත් මේකට එනවා. සංයුක්ත යතුර කියන්නේ ප්‍රාථමික යතුරක්ම තමයි. සමහර අයට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඇයි මම මේ එකම දේ ආයයි කියන්නේ? හරිද? තේරෙනවනේ. ඔයා හැම වෙලාවෙම එකම දේ රිපීට් කරන්න ඕනේ. එතකොට ඔයාට ආපහු එකපාරක් අහනවට වැඩිය දෙපාර තුන්පාර ආයයි අහනකොට ඒක ඔරුවට යනවා වැඩි. හරිනේ? හරියට අපි එකම සින්දුව ආයයි ඇහුවොත් අපි ඉබේම එක කටපාඩම් වෙනවා වගේ. හරිනේ? ඔයාලා පොඩි කාලේ දා කියන්නේ දහම් පාසල් යනවා නම් ගාථා අපි කවදාවත් පාඩම් කරලා නැහැ. ගාථා ඇහිලම අපිට ගාථා පුළුවන්. හරිනේ? අන්න එහෙම තමයි. ඔකත් නිකන් පොඩියට මතක තියාගන්න. එහෙනම් ප්‍රාථමික යතුර හරි සංයුක්ත යතුර හරි ඊට පස්සේ තියෙනවා ආගන්තුක යතුර. ආගන්තුක යතුර. දැන් ළමයි මේ මම මේකේ ඉංග්‍රීසි නේම් එක ලියලා ඉන්නම්කෝ. foreign key. හරිද? ආගන්තුකයෙක් කියද්දි foreign. foreign key. මෙතන foreign හරි ළමයි. එතකොට දැන් මේ ඇඩ්වාන්ස් ලෙවල් වලදී හරිද? අයි මම මේ ඇඩ්වාන්ස් ලෙවල් කියලා කියන්නේ අපි O level නේ කරන්නේ. හරි. මේ ICT කියන සබ්ජෙක්ට් එකේදී මේ ඔයාලට මට කියන්න ඕනේ දැන් හැම වෙලාවෙම මේකේ තියෙන්නේ බේසික් කොටස් ටික විතරයි. හරිද? හැබැයි දැන් ඇත්තටම IT කරද්දී ආසාවක් තියෙන උණක් තියෙන උන් බලන්නේ කොහොම හරි මේ ඉගෙන ගන්න දේ ප්‍රැක්ටිකලි කරලා සාමාන්‍යයෙන් කීයක් හරි හොයාගන්න ඔය වගේ වැඩ වලට එනවනේ. ඩේටාබේස් එකක් හදාගන්න, වෙබ්සයිට් එකක් හදාගන්න, ඊට පස්සේ ග්‍රැෆික් ඩිසයින් ඔය කරන එකට ඒවත් ඇතුළුව හැමදේම කරන්නේ අර මේ සබ්ජෙක්ට් ඉගෙන ගන්නනේ. පේපර් එකක් ලියන්න නෙමෙයි IT ඇත්තටම ගොඩක් අය කරන්නේ. අන්න එතකොට මට කියන්න ඕනේ මේ ඇත්තටම O level වල තියෙන හරියම පොඩි කොටසයි. හරිද? A level වල මේකේ සම්පූර්ණ කොටස තියෙනවා. හරිනේ. A level කවුරු හරි ICT කරන්න ඉන්නවා නම් ඇත්තටම මාර හොඳයි. හරිද? මම කියන්නේ ඔයා දැන් හිතාගෙන ඉන්න පාත් එක වෙන ඒව මුකුත් නෙමෙයි මම කියන්නේ. පාත් වෙනස් කරන්න ඒව නෙමෙයි මම කියන්නේ. මම කියන්නේ ICT සබ්ජෙක්ට් එක මම උගන්වන හින්දා ICT වල ඉදිරිය දුවා කරන්න ඉන්නවා නම් ඔයාලට මේ හැමදේම ගැඹුරින් ඉගෙන ගන්න පුළුවන්. හරිද? එතකොට ඔයා හිතන්න පුළුවන් කීස් මෙච්චරද තියෙන්නේ. නෑ ළමයි. කීස් තව තියෙනවා. හරිද? කොම්පොසයිට් කී එක තියෙනවා. කොම්පොසයිට් මෙතන තියෙනවනේ මේ තියෙනවා කැන්ඩිඩේට් කී එක තියෙනවා. ඊට පස්සේ තව ගොඩක් දේවල් තියෙනවා. හරිද? කැන්ඩිඩේට් මට එකපාරට මතක් වෙන්නේ නෑ. මේ ඔය අතුරු ටික තියෙනවා. හරි. ඒකින්ද මම කියන්නේ මේ අර පොඩ්ඩයි උගන්වන්න තියෙන්නේ. ඒකයි කියන්නේ මේකේ නිකන් හරියට අර භාගයක් ඔයාලට පෙන්වන්න මෙතන. සම්පූර්ණ එක පෙන්වනවා තමයි ඇත්තටම ලස්සන. හැබැයි සිලබස් එකේ තියෙන ඔච්චරයිනේ. අපි ඒකින්ද ඒ විතරක් කතා කරමු. එක්සෑම් එක ලං වෙලා තියෙන හින්දා. හරි. ඊට පස්සේ ආගන්තුක යතුරක් කියන එක ගත්තාම ඒකේ තියෙන ලක්ෂණ මොනවද? ඔන්න බලාගන්න. මං ඊළඟට මම කතා කරනවා වගු වගු අතර සම්බන්ධතාවයක් තියෙනවා. අන්නේ වගු වගු අතර සම්බන්ධතාවය ඇති කරන්නේ මෙන්න මේ ආගන්තුක යතුර මගින්. එහෙනම් වගු දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනගයි. වගු දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනගයි. ඒක මම කියලා දෙන්නම් මේ රිලේෂන් ටික අඳිනකොට. හරිද? ඊට පස්සේ සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට. ඔන්න බලන්න සම්බන්ධිත ස්පෙලිං මිස්ටේක්
සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරට සම්බන්ධිත වගුවේ ප්‍රාථමික යතුරට ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රයට අනුරූපී දත්ත පමණක් පැවතීම. අනුරූපී දත්ත පමණක් පැවතීම. ඒ මොකක්ද ඒ කිව්වේ? වගු අතර සම්බන්ධ වෙනකොට ප්‍රාථමික කියන්නේ වගු සම්බන්ධ කරනකොට ප්‍රාථමික යතුරු. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රාථමික යතුරු ශේෂ්ත්‍රය කියලා කියන්නේ මෙන්න මේ කොලම් එක. ඒකට අනුරූපී දත්ත විතරයි සම්බන්ධ වෙන්නේ. ඒක ආපහු මම අරක අදින්දි කියලා දෙන්න. හරිනේ. ඊට පස්සේ එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුරක් ලෙස පැවතීම. ඔයා මොකක් හරි වගුවක ආගන්තුක යතුරක් දැක්කොත් කියන්නම්කෝ යම් කිසි වගුවක ආගන්තුක යතුරක් තවත් වගුවක ප්‍රාථමික යතුරක් ලෙස පැවතීම. ඔන්න මම කියලා දෙන්න යන්නේ. හරිද? මේ සම්පූර්ණ ආගන්තුක යතුර කියන එක තේරෙන්නේ නම් වගු අතර සම්බන්ධතාවය අඳින්න යනවා. හරි ළමයි. මම මේ කොටස මකා ගත්තා. අපි එතන සම්බන්ධතාව ටික ඇඳගමු. හරි. එතකොට දැනට ඔයාලා දන්න වගු අතර සම්බන්ධතාව මොනවද තියෙන්නේ? හරි. ඔව්. ඔයා දන්නවා 1 to 1 රිලේෂන්ෂිප් තියෙනවා. 1 to 1 සම්බන්ධය කියන්නේ ඒක සම්බන්ධතාව. ඊට පස්සේ තව දෙනවා 1 to many සම්බන්ධතාව. හරිනේ? ඒක බහු සම්බන්ධතාවය. ඊට පස්සේ තියෙනවා many to many රිලේෂන්ෂිප් එකක්. ඒ කියන්නේ බහු සම්බන්ධතාවය. ඔන්න ඕක හරිම සරලව අපි කතා කරමු. හරිද? ඩීප් නෙමේ සරලව. හරිද? හැබැයි ඕක තමයි තීරය. හරි. එහෙනම් මම පළවෙනි එක ඇඳ ගන්නම්. ඒකෙදි අපි කියමු 1 to 1 රිලේෂන්ෂිප් එක ගැන අපි කතා කරමු. මේකෙදි මම වගු දෙකක් ඇඳ ගන්නම්. හරි ළමයි. ඔන්න මම වගු දෙකක් ඇඳගත්තා. හරිද? මේකෙදි ආපහු මම කියන්නේ අර සම්පූර්ණ ගැඹුර කියලා දෙන්න බෑ. මොකද මේක ඇඩ්වාන්ස් ලෙවල් නෙමෙයි සහ ඒක කියලා දෙන්න ගොඩක් ගැඹුරුයි. හරිද? මේකෙදි හරියටම පේපර් එකේ අහන ප්‍රශ්නෙට ඕන කරන කොටස් තියෙනවා අපි කතා කරන්නේ. හරිද? හරි. එහෙනම් මම ඔයාලට ඒකින්ද කියන්නම් මේක ඒක වගුවක් කියලා. කියන්නේ මේක වන් වගුවක්. හරිද? මේකේ මේ වගුව වන් ටයිප් එකේ වගුවක්. ඒ කියන්නේ හරියට මේ වගු දෙක නිකන් මෑන් වුමන් වගේ. හරිද? ඒ කියන්නේ මේ දෙක අතර සමයා මිනිස්සෙක් මෙයා කාන්තාවක් නම් මේ විස්තර තියෙන්නේ. පිරිමි කෙනෙක්ගේ විස්තරයි ගෑනු කෙනෙක්ගේ විස්තරයි නම් මෙතන තියෙන්නේ. මේ වගු දෙක අතර තියෙන පුළුවන් 1 to 1 රිලේෂන්ෂිප් එකක්. ඇයි? හරියට කාන්තාව වෙන්න පුළුවන් එක පිරිමියයි එක පිරිමියෙක් ඉන්න පුළුවන් එක කාන්තාවයි. ඔන්න ඔයක තමයි ලොජික් එක. හරිද? ඔවා එතකොට ඒක කොහොමද හොයාගන්නේ වගුව දැක්කහම කොහොමද කියන එකට වැඩිය මම මේ කියලා දෙන විදිහට බලන්නකෝ.
මේ තියෙන්නේ 1 වගුවක්. හරිද? මම ඔයාලට කියන්නම්. මේ තියෙන්නේ 1 type එකේ වගුවක්. නිකන් කියන 1 වගුවකි. මේ තියෙන්නේ 1 වගුවක් කොහෙන් හරි. 1 type එකේ වගුවක්. අඳුරගන්න විදිය කියන්න. හරිද? ඊට පස්සේ මම කියන්නම් මේ වගුවේ primary key එක තමයි මේ තියෙන්නේ. මම primary key කියලා කියනවා. primary key කියන්නේ මම primary key එක විදිහට තෝරගත්තේ මේක. primary key එකක් වෙන්න නම් මෙන්න මේ ලක්ෂණ කිහිපය තියෙන්න ඕනේ. ඒ ලක්ෂණ කිහිපය තියෙන හින්දා මම මේක primary key එකක් කරගන්නවා. primary key. එහෙනම් මේ වගුවෙත් තියෙනවා primary key එකක්. ඒකට ඒක ගන්න මෙන්න මේක මම ගන්නවා primary key එක කියලා. primary key. හරි. එහෙනම් ඔන්න වගු දෙකක් තියෙනවා 1 1 වගු දෙකක්. ඒකටම අදාළ primary key දෙකක් තියෙනවා. හරිනේ. මේක දෙක මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා පෙන්වන්න ඕනේ. මේව තිබ්බ කියලා අපිට සම්බන්ධයක් තියෙනවා කියලා පේන්නේ නැහැ. හරියට නිකන් පිරිමි ළමයෙකුයි ගැණු ළමයෙකුයි ඉන්නවා. කියන්නේ සාමාන්‍ය වයසේ හරියද? කසාද බඳින වයසේදී. බලන්න නිකන් හිටියා කියලා අපි ඒ දෙන්න මේ කසාද බඳලා කියලා අපිට හිතන්න බෑනේ. ඒ දෙන්න අතර සම්බන්ධයක් තියෙනවා කියලා අපිට හිතන්න බෑනේ. අන්න. හැබැයි ඒ දෙන්න හරියට රෙජිස්ටර් වෙලා විවාහ වුණා නම් හරිද? අන්න එතකොට තේරෙනවා මේ දෙන්න අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. අන්න ඒ වගේ වගු දෙක නිකන් තැන් තැන් වල තියදී අපිට කියන්න බෑ මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. එහෙනම් සම්බන්ධතාවය පේන්න ඕනේ මේ වගු වල. ඒ පෙන්වන්නේ මෙන්න මෙහෙමයි. හරිද? ඔන්න දැන් මේ වගු දෙකම තමයි මම ඇඳගත්තේ. මේ වගු දෙකම තමයි මම ඇඳගත්තේ. දැන් අපි බලන්න යන්නේ මේ වගු දෙකේ සම්බන්ධතාවය හැදෙන්නේ කොහොමද කියලා. හරියට නිකන් කසාද බදිද්දි මුද්ද මාරු කරනවා වගේ වැඩක් කරන්න හදන්නේ. හරිද? 1 to 1 තේරෙන්න මං කියලා දෙන්නේ. හරිද? එතකොට වෙන්නේ මෙන්න මේ වගුවේ තියෙන primary key එක. මෙන්න මේ primary key එක. මේකමයි හරිද? මේ primary key එක මේ වගුවට foreign key එකක් විදිහට එනවා. මේ වගුවේ තියෙන primary key එක අනිත් වගුවට foreign key එකක් විදිහට එනවා. අන්න ඒක තමයි ඔන්න 1 to 1 relationship එකක් තියෙනවා කියලා අපිට දැනගන්න පුළුවන් වෙන විදිය. ඔන්න එහෙනම් මේ primary key එක මෙන්න මෙතනට එනවා. මොකක්ද? foreign key එකක් විදිහට. අන්න හරිද ළමයි. හැබැයි එහෙමයි කියලා දැන් මේක නැති වෙනවද? නෑ නෑ ඒක නැති වෙන්නේ නෑ. ඒක තියෙද්දිම මෙතනට එන. එහෙනම් කොහොමද අපි ඒක අඳුනගන්නේ? අඳුනගන්නේ මෙන්න මේ වගුවේ තියෙන තීරුවම මේකට ඇවිල්ලා කොපි වෙලා තියෙනවා නම් මේ වගුවේ primary key එක වෙන වගුවට ගිහිල්ලා කොපි වෙලා තියෙනවා නම් අන්න ඒක මේ වගුවේ foreign key එක. හරිනේ? හරිම ලේසි. ඔන්න එහෙනම් 1 to 1 relationship එකක් කියන්නේ ඔන්න ඕකට. හැබැයි මේකේ තව එකක් තියෙනවා. දැන් බලන්න මේ වගුවේ primary key එක මේ වගුවට foreign key එකක් විදියට එන්න පුළුවන් වගේම මේ වගුවේ තියෙන primary key එක කියන්නේ මේක මෙහෙමත් වෙන්න පුළුවන්. මෙන්න මේ primary key එක මේ පැත්තේ වගුවට ගිහලා foreign key එකක් වෙන්නත් පුළුවන්. බොහෝ විට ඒක පිටිපස්සේ තමයි තියෙන්නේ. මේ අයිනේ තමයි එන්නේ. එහෙනම් 1 to 1 වලදී එහෙන් මෙහෙට ආවත් මෙහෙන් එහෙට ගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. දෙන්නටම තියෙන්නේ එක සම්බන්ධතාවයක් හින්දා. හරිනේ ළමයි. ඔන්න 1 to 1 relationship එක ඔච්චරයි. එහෙනම් ඊගාවට එමු 1 to many relationship එකට. මේ relationship තුනම කරාම තමයි තේරෙන්නේ. මේක කරා කියලා තේරුන්නේ නැහැ කියලා හිතන්න එපා. මොකද සංසන්දනාත්මකව තමයි තේරෙන්නේ. එහෙනම් ඊගාට අපි කතා කරනවා 1 to many relationship එක. one to many relationship එකක්. හරිද? ඒකටත් මම ඇඳ ගන්නම් වගු දෙකක් ආපහු. ඒකෙත් අර කතන්දරේම තමයි. පොඩි වෙනසයි තියෙන්නේ. ඒ වෙනස මොකක්ද කියලා තමයි අපි කතා කරන්න යන්නේ.
ඔන්න ළමයි වගු දෙකක් තියෙනවා කලින් වගේම තමයි. හැබැයි මේකේ තියෙන වෙනස තමයි මේ තියෙන්නේ වන් වගුවක් මේ තියෙන්නේ මිනි වගුවක්. දැන් කොහොමද මිනි ටයිප් එක අඳුරගන්නේ? නිකන් උදාහරණයක් කිව්වොත් වන් වගුවට ගත්ත හැකි කාර් එකක් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න 1 to many relationship එකක් කියලා කියන්නේ හරියට නිකන් වාහන අයිතිකාරයෙක් වගේ. ඒ කියන්නේ දැන් ඔයා බලන්න මම වාහන අයිතිකාරයෙක් නම් මට වාහන ගොඩක් තියෙනවා. හරිද? මට වාහන ගොඩක් තියෙනවා. හැබැයි වාහනයට ඉන්නේ එක අයිතිකාරයෙක්. ඒ තේරුණාද? මට වාහන ගොඩක් තියෙනවා. හැබැයි මේ හැම වාහනයකටම ඉන්නේ එක අයිතිකාරයයි ඒ මම. තේරුණාද? මම එක්කෙනෙක් වාහන ගොඩක්. දැන් 1 to 1 එකේදී මට ඉන්නේ එයා විතරයි. එයාට ඉන්නේ මම විතරයි. 1 to many එකේදී එහෙම නැහැ. හරිනේ? ඔන්න එහෙනම් තේරුණා. හරි. එහෙනම් මේ තියෙන්නේ මම කියන්නම් මේ තියෙන්නේ වන් වගුවකි. මේ තියෙන්නේ මිනි වගුවක්. මිනි වගුවකි. ඒකෙත් අර වගේම තියෙනවා ප්‍රයිමරි කී. මම ඒකෙත් මේ වගු මේක ගන්න මේ කොලම් එක ගන්නම් ප්‍රයිමරි කී එක විදිහට. ප්‍රයිමරි කී එක කරන්න ඕන කරන සුදුසුකම් තියෙනවා නම් මම ඒක ප්‍රයිමරි කී එකක් කරනවා. මේවා තමයි සුදුසුකම්. හරි. එහෙනම් මේකෙත් මම ගන්නම් මේක ප්‍රයිමරි කී එකක් විදිහට. ප්‍රයිමරි කී එකක් විදිහට මම ගන්නම්. හරි. දැන් බලමු මේ දෙක අතර සම්බන්ධතාවය කොහොමද ඇති වෙන්නේ කියලා. දැන් වගු දෙකක් තිබ්බට නෑ සම්බන්ධතාවය පේන්න බෑ. සම්බන්ධතාවය පේන්නේ මෙන්න මේ ෆොරින් කී එක යන පැත්ත අනුව. දැන් තේරෙනවනේ. එහෙනම් බලමු මේ වගේ ෆොරින් කී එක යන්නේ කොහොමද කියලා. 1 to 1 නම් එන්නගෙන් කොක ටිකක් ප්‍රශ්නයක් නෑ. හැබැයි ළමයි මිනි වගුවේ පොඩි වෙනසක් තියෙනවා. බලමු. ඔන්න අපොම මේ වගුවම වගු ටික මේ වගුව මෙතන තියෙන්නේ මේ වගුවමයි මෙතන තියෙන්නේ. හරිද? ඔන්න ප්‍රයිමරි කී එක. මෙන්න මේ වගුවේ ප්‍රයිමරි කී එක. මේක වන් වගුවක් මේක මෙනි වගුවක්. මේ දෙක අතර සම්බන්ධතාවය ඇති වෙනකොට වන් වගුවේ ප්‍රයිමරි කී එක. මතක තියාගන්න වන් වගුවේ ප්‍රයිමරි කී එක මෙනි වගුවට යන්න ඕනේ. වන් වගුවේ ප්‍රයිමරි කී එක මෙනි වගුවට යන්න ඕනේ. හරිනේ? යන්නේ මොකක් විදියටද? ෆොරින් කී එකක් විදියට. මොකද ඇත්තටම වගුවක ප්‍රයිමරි කී දෙකක් තියෙන්න බෑනේ. ප්‍රයිමරි කී දෙකක් තියෙන්න බෑ. ඒකයි. එහෙනම් මේ තියෙන්නේ ෆොරින් කී එක. තියෙන්නේ ෆොරින් කී එක. හරි තමයි. එහෙනම් ඔන්න අපේ 1 to 1 relationship එක හරි 1 to many relationship එක හරි. හරිනේ. එහෙනම් ඊළඟට මම මෙතන ප්‍රයිමරි කී එකක දෙන අපි දැන් හොඳට දන්නේ ඉඳ ඒක පොඩ්ඩක් අයින් කරලා එතන අඳිමු අපි many to many එක. අන්න ඒක තමයි මේකේ හොඳම කොටස. මොකද වැඩිපුරම ප්‍රශ්න අහන්නේ ඔන්න ඔය many to many relationship එකෙන්. හරි. ඒකට මම අඳ ගන්නම් තවත් වගු දෙකක්. යාගෙනමු many to many relationship එක. relationship. හරි. වගු දෙකක් අඳගමු. ඔයාලට තේරෙනවා දැන් ඇයි මේකට මේ many to many කියන්නේ? ඇයි 1 to 1 කියන්නේ? ඇයි many to 1 මේ 1 to many කියන්නේ මේ? වන් වගුවක් many වගුවක්. එහෙනම් මේකේ තියෙන්නේ දැන් තේරෙනවා. මොන වගුත් තියෙන්න ඕනේ? දැන් මේකේ තියෙන්න ඕනේ many වගු. හරි හොඳයි. එනවා ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේ තියෙන්නේ මොන වගුද? many වගු. මේකත් many වගුවක්, many වගුවකි. එහෙනම් මේකත් many වගුවකි. හරි. මේ දෙකෙත්
ප්‍රයිමරි කී මෙන්න මේවා හරිද? ඒවා ප්‍රයිමරි කී කරගන්නේ මට ගැලපෙන හින්දා. ඒ කියන්නේ මං කිව්ව ලක්ෂණ ටිකට ගැලපෙන හින්දා මම ප්‍රයිමරි කී කරගත්තා. 1 to 1 එකේදී ඕන් එකක් එහා පැත්තට ගියා ප්‍රශ්නයක් උන්නේ නැහැ. 1 to many එකේදී 1 ප්‍රයිමරි කී එක many පැත්තට ගියා. එහෙන් ආවේ නැහැ. මේක විතරයි යන්න පුළුවන්. එහෙනම් many to many එකේදී දැන් ප්‍රශ්නයක් වෙනවා. many to many එකේදී ළමයි මෙහෙන් එහෙට යන්නේවත් එහෙන් මෙහෙට එන්නේවත් නැහැ. අන්න එතකොට වෙන්නේ අලුත්ම වගුවක් හදා ගන්නවා. ඔන්න අලුත්ම වගුවක් හදාගන්න යන්නේ. ඒ අලුත්ම වගුව හැදෙන විදිහක් තියෙනවා. ඒක තමයි මේකේ ඉන්ට්‍රස්ටිංම පාර්ට් එක. ඔයාලා මේ තීරු 3ක් විතරක් මම ඇඳලා තීරු 3ක් විතරක් නෙමෙයි තීරු වැඩි තරම් තියෙනවා හරිද? ශේෂ්ඨ ගොඩක් තියෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. මේ වගුව හැදෙන්නේ අලුතින් හැදෙන වගුව හැදෙන්නේ ළමයි. මෙන්න මේ වගුවේ ප්‍රයිමරි කී එක මෙතනට ඇවිල්ලා මම කියන්නම් මේක 1 කියලා. 1 අන්න ඒ වගුවේ ප්‍රයිමරි කී එක මෙතනට එනවා. මේ වගුවේ ප්‍රයිමරි කී එක මෙතනට එනවා. අන්න ප්‍රයිමරි කී දෙක එකට එකතු වෙලා තනි ප්‍රයිමරි කී එකක් හදනවා. අන්න ඒ මොන ප්‍රයිමරි කීද? ඒ තමයි කොම්පොසයිට් ප්‍රයිමරි කී එකක්. එහෙනම් මේකේ ශේෂ දෙකක් විතරක් තියෙන්න පුළුවන්. නෑ අපිට 3-4ක් වුණත් පාවිච්චි කරලා ඒ කියන්නේ කොම්පොසයිට් කී එකක් හදාගන්න පුළුවන්. හරිද? හැබැයි මේකෙදී මේ වගු දෙකේ ප්‍රයිමරි කී දෙක එකතු වෙලා මෙතන 2 ඔන්න ඔය ප්‍රයිමරි කී දෙක එකතු වෙලා තනි ප්‍රයිමරි කී එකක් හදලා අලුත් වගුවක් හදනවා. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එහෙනම් ඒකෙදි ෆොරින් කී කියලා જાතියක් තියනවද? නැහැ නෑ නෑ. ඒකේ ෆොරින් කී එකක් නැහැ. හැබැයි ෆොරින් කී කියලා කියන්න පුළුවන්. හරිද? ෆොරින් කී එකක් කියලා කියන්න පුළුවන්. හැබැයි මේකට අපි කියන්නේ කොම්පොසයිට් කී එකක් කියලා. සංයුක්ත යතුරක්. සංයුක්ත ප්‍රාථමික යතුරක්. හරිද ළමයි? එහෙනම් ප්‍රාථමික යතුරු දෙක එකතු වෙලා සංයුක්ත ප්‍රාථමික යතුරක් හැදෙනවා. හරි. දැන් බලන්න 1 to 1 රිලේෂන්ෂිප් එක හරි many to many 1 to many රිලේෂන්ෂිප් එක හරි many to many රිලේෂන්ෂිප් එකත් හරි. many to many රිලේෂන්ෂිප් එකත් හරි. මොකද ඔන්න වගු දෙකක් තියෙනවා many වගු දෙකක්. ඒ දෙකේම ප්‍රයිමරි කී එකට එකතු වෙලා අලුත් වගුවක් හදනවා. පේපර් වල අහන්නේ වැඩිපුරම ওই ප්‍රශ්නේ. මෙන්න මේ වගු දීලා තමයි අහන්නේ. එතකොට මේක many to many රිලේෂන්ෂිප් එකක් කියලා අඳුන ගන්න පුළුවන් වෙන්නේ මේ ප්‍රයිමරි කී එකයි මේ ප්‍රයිමරි කී එකයි මෙන්න මේ අලුත් වගුවේ තියෙනවා නම් අන්න ඒක මෙන්න මේ ප්‍රයිමරි කී මේ මෙන්න මේ many to many රිලේෂන්ෂිප් එකට අයිති වගුවක්. හරි. එතකොට දැන් කොහොමද මේ තියරි ටික කරාම නැද්ද අපිට ලකුණු 15ක් ගන්න පුළුවන්? දැන් මම ඔයාලට පටන් ගද්දිම කිව්වනේ මේක බැලුවොත් ඔයාලා ලකුණු 15 ගන්න පුළුවන් කියලා. ඉතින් මේ ඇද්ද? කියලා මම අහුවොත් තියරිය ඔච්චරයි ළමයි. හරිද? මෙතනින් පස්සේ එන ඕනෑම ප්‍රශ්නයකට තියරිය ඔච්චරයි. දැන් ප්‍රශ්න කරේ නෑ එකක්වත්. මේකම මේ chart එකම දාලා මම ප්‍රශ්න කරලා පෙන්නුවොත් කිසිම ප්‍රශ්නයක් නෑ. මේ ලකුණු 15ම එනවා. හරිද? එච්චර ලේසි මේක. MCQ උත් එනවා. සෙකන්ඩ් පාර්ට් එකේ ලකුණු 10ක ප්‍රශ්න උත් එනවා. හැබැයි දැන් මෙතන අපි තියරි විතරයි කරන්නේ. ඒ තමයි මේ ප්ලේලිස්ට් එකේ වැඩේ ඒක විතරයි. බය වෙන්න එපා. ඉක්මනටම අපේ ෆ්ලෑෂ් මෙමරි පේපර් සෙට් එක එනවා. ඒකේ රෙකෝඩින් ටික එනවා. අන්න ඒකේ හැම පේපර් එකකම මේ ගානක් තියෙනවා. හරිද? හැම පේපර් එකකම මේ ගානක් තියෙනවා. එතකොට මේ හැම පේපර් එකකම වීඩියෝ මේ සෙෂන් එකේදී මේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. ඒ අමතරව ඒ වීඩියෝ එකේ මේ ප්‍රශ්නයට අදාළ මාකින් ස්කීම් එකක් අපි දෙනවා. අපි මම හදපු එකක්. හරිද? එතකොට ඒකේ වැලියු එක වැඩි. මම අතින් ලියලා ඔයාලට හරියම විදියට තේරෙන විදියට දෙනවා. ඉතින් එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි දැන් මේක නැතුව එතනට යන්න පුළුවන්ද? බෑ. මේක නැතුව එතනට යන්න බෑ. හරිද? මේක දැනගන්න. මෙතන තමයි රහස තියෙන්නේ. දැන් ඔයා දන්නවා. තව එක ප්‍රශ්නයක් විතරයි කරන්න තියෙන්නේ. හරිද ළමයි? අපි ඒක ඊගාවට කරමු. හරි. එහෙනම් මේ වීඩියෝ එකේ මෙතනින් ඉවරයි. අනිවාර්යයෙන්ම ඉස්සරහට වැඩ ගොඩක් තියෙනවා. හරිද? දැන් මම කිව්වේ අපේ ෆ්ලෑෂ් පේපර් සෙට් එක මම ඔයාලට දෙනවා. ඒක ෆ්‍රී දෙන්නේ ළමයි. හරිද? ඒකට සල්ලි ගන්න නැහැ අර. ඒකත් ෆ්‍රී දෙන්නේ. මේ හැබැයි අපි අපේ වෙනම අන්තිම පේපර්ස් පහ නම් අපි ඒක බලමු කොහොමද කරන්නේ කියලා ඉස්සරහට. මේ ටික කරගත්තොත් ඔයාලට ඇති. හරිද? එහෙනම් තව යාළුවෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. හරිද? ෂෙයා කරලා මචං මේක බලන් ගේම ගහගන්න. හරිද? අන්න එච්චරයි කියන්න ඕනේ. ඒ ඇති. හරිද? තවත් මනුස්සයෙක්ට උදව් කරා කියලා ගන්න ෆීලිං එක ගන්න එච්චරයි. හරිනේ. එහෙනම් හොඳට වැඩ ටික කරගන්න මහන්සි වෙන්න. 10 වසරේ අන්තිම පාඩමක් මෙතනින් 10 වසර ඉවරයි. හරි ළමයි. එහෙනම් අපි අදට පන්තිය නවත්තනවා. ඉස්සරහ වැඩ ටිකත් එක්ක සෙට් වෙමු. ආයෙ ලයික් කරන්න, ෂෙයා කරන්න. අපේ WhatsApp channel එකට join වෙලා ඉන්න. අපි අප්ඩේට් දාන්න එකට
ඒකත් එක තමයි වැඩ ටික වෙන්නේ. හරි. එහෙනම් සුබ දවසක් ළමයි ඔයාලා හැමෝටම.